මේ ඉන්නේ රිතු. එයා හරිම ලස්සන. ඒ වගේම බුද්ධිමත් ගෑනු ළමෙක්. එයා නිතරම වගේ රතු පාට හොඩි එකක් ඇඳගෙන හිටියා. මේක එයාට තෑගි දීලා තිබුණේ එයාගේ අත්තම්මා. ඒ නිසා මෙයා මේ හොඩි එකට ගොඩක් කැමති. අසල්වාසීන් මෙයාට ඒක නිසා රතු හැට්ටකාරි කියලාත් කතා කළා. ඔන්න එක දවසක් රිතුගේ අම්මා රිතුට කතා කරලා කිව්වා ආත්තම්මට අසනීපයි. ඒක නිසා මේ බෙහෙත් ඖෂධ ටිකයි කෑමයි පළතුරු සුප් වගේ දේවල් ටිකයි ගිහිල්ලා අත්තම්මට දීලා එන්න පරිස්සමට කියලා. ඒ වගේම රිතුගේ අම්මා රිතුට අවවාද වගේකුත් දුන්නා. හොඳට මතක තියාගන්න ප්‍රධාන පාරෙන්ම යන්න. අතුරු පාරවල් පාවිච්චි කරන්න එපා. ඒක ඔයාට ආරක්ෂිතයි. ඒ වගේමයි නොදන්න මිනිසුත් එක්ක කතාවට යන්නත් එපා. තේරුණාද? මෙහෙම කියලා රිතුගේ අම්මා බඩු ටික රිතුට දුන්නා. ඒකල පරිස්සමට ගිහිල්ලා එන්න කියලා කිව්වා. රිතු හරිම සන්තෝෂෙන් එයාගේ ආත්තම්මගේ ගෙදරට යන්න පිටත් වුණා. රිතුගේ එයාගේ ස්කූටර් එකේ නැගලා. ඉතින් ඔන්න මෙහෙම ස්කූටර් එකේ යද්දි එකපාරටම රිතු ඉස්සරහට දන්නේ නැති මිනිස්සෙක් ආවා. ඒකල රිතුගෙන් ඇහුවා රිතු ඔයා යන්නේ ආත්තම්මලාගේ ගෙදර නේද? ඒකට යන්න පහසු පාරක් තියෙනවා. මේ පැත්තෙන් ගිහිල්ලා බලන්නකෝ. මේ පාරෙන් යනවට වඩා මේ පාර ගොඩක්ම ළඟයි කියලා. එහෙම කියලා රිතුට ටිකක් පාළුවට ගිය පාරක් පෙන්නුවා. රිතු ඉතින් මේ මිනිස්සයව විශ්වාස කරා. ඒ කරලා මේ පාළුවට ගිය පාරේ ගියා. මේ මිනිස්සයා ටිකක් කපටි මිනිස්සෙක්. එයා මග රැකගෙන හිටියා රිතු එනකන්. රිතු මේක දොර තියාම දැක්කා. ඔන්න මේ වෙලාවෙම රිතුගේ ආත්තම්මගෙන් රිතුට කෝල් එකක් ආවා. ආත්තම්ම කිව්වා රිතු මට දන්නේ නැති අංකකින් ෂෝට් කට් එකක් ගැන කියලා කෝල් එකක් ආවා. මම දන්නේ නැහැ මං මොකද්ද කරන්න ඕනි කියලා. මෙහෙම කියලා ඉවර වෙලා ආත්තම්මා කිව්වා මට තව දුරකථන ඇමතුමක් එනවා. මං ඔයාට පස්සේ ගන්නම් කියලා. එකපාරටම රිතුට එයාගේ අම්මා දුන්න අවවාද මතක් වුණා. රිතු ඉක්මනටම අතුරු පාරෙන් ප්‍රධාන පාරට දාලා පුළුවන් තරම් ඉක්මනට ආත්තම්මගේ ගේ පැත්තට ස්කූටර් එක පැදගෙන ගියා. ආරක්ෂක නිලධාරීන්ට තමන්ගේ පස්සෙන් ආව මිනිස්සයාවත් අල්ලලා දුන්නා. මේ මිනිස්සයා තමයි අසල්වාසීන්ට නොදන්න නම්බර්ස් වලින් කෝල් කරලා රවට්ටලා තිබුණේ. ඒක නිසා ආරක්ෂක නිලධාරීන් මේ මිනිස්සයාව හොයමින් ඉඳලා තිබුණේ. ඉතින් රිතු ඉක්මනටම ගේ ඇතුළට ගිහින් ආත්තම්මට ඖෂධයි කෑමයි දුන්නා. ඊට පස්සේ ආත්තම්මගේ ෆෝන් එක අරගෙන හදිසි ඇමතුම් අංක ටිකක් ෆෝන් එකේ සේව් කරා. ඒකල ඒවා පාවිච්චි කරන හැටි තාත්තම්මට කියලා දුන්නා. ඊට පස්සේ රිතු ගෙදර ආවා. ගෙදර ඇවිත් එයාගේ අසල්වැසි යාළුවන්ටත් මේ වෙච්ච සිද්ධිය එයා විස්තර කරලා කියවුවා. ඒ කරලා අන්තිමේදී රිතු කිව්වා එයා මේ සිද්ධිය නිසා ඉගෙනගත්ත පාඩම තමයි දෙමව්පියන්ගේ අනට අකීකරු වෙන්න හොඳ නෑ. ඒගොල්ලන් කියන දේ අපි අහන්න ඕනි. මම එදා අම්මා කියපු දේ ඇහැවෙ නැති නිසා ලොකු අනතුරකට පත්වෙන්න ගිහිල්ලයි බේරුණේ. ඒක නිසා දෙමව්පියන්ගේ අනට කීකරු වෙන එක ඉතාම හොඳයි. ඒ වගේමයි නව තාක්ෂණයනුත් අපේ ආරක්ෂාව අපිට සපයා ගන්න පුළුවන්. තාක්ෂණයේ හොඳ පැත්ත වගේම නරක පැත්තක් තියෙනවා. අපි ඒක හොඳ අතට පාවිච්චි කරොත් අපේ ආරක්ෂාව අපිට ඒකෙමුත් සලස ගන්න පුළුවන් කියලා.